මායාවී ටෙලිනාට්‍යයෙන් දුෂේනිව ඉවත් කරාද? ඉවත් වුණාද? ඒ ගැන එහි අධ්‍යක්ෂක වන සඳුන් රාජකරුණා මෙවැනි ආකාරයේ සටහනක් ඔහුගේ මුහුණුපතට එක් කර තිබුණා. මායාවේ තුලින් දුෂේනි මියුරන්ගේ ඉවත් කිරීම වීම පිළිබඳ සැබෑ සිදුවීම. මේ වන විට මහත් ජනප්‍රියත්වයට පත්ව තිබෙන මායාවේ ටෙලිනාට්‍ය තුළ ප්‍රධාන රංගන ශිල්පිනිය ලෙස කටයුතු කළ දුෂේනි මියුරන්ගේ දිගින් දිගටම ඇගේ පෞද්ගලික ප්‍රශ්න මත රූපගත කිරීම සඳහා නිසි පරිදි සහභාගී නොවීම හා මගහැරීම නිසා නිර්මාණයට සිදු වූ හානිය මත අවසන් වශයෙන් ඇය ඉවත් කිරීමට සිදුවිය. එය ඉවත් කිරීමකට වඩා ඇය විසින් ඉවත්වීමකි. අදින් නැරඹෙන සතේ විකාශය වන කොටස් දැකීමෙන් එය ඔබට මනාව අවබෝධ වනු ඇත. ඇය වෙනුවෙන් අපි අවසාන තත්පරෙත් එක්ම රූපගත කිරීම නතර කොට බලා උන්නෙමු. නමුත් ඇය නිර්දය ලෙස මගහැර සිටියාය. ඊට පෙර ආතුවද අප ඇගේ ඇතැම් නොකටයුතු දරාගත්තේ මහත් වූ ආයාසයෙනි. ඒ සිදුවීම් වලින් එක් දෙයක් සරල වශයෙන් දක්වන්නේ නම් ඇය රුගත කිරීම සඳහා වෑන් රථයට ගොඩ වූ තැන සිට රුගත කිරීම අවසන් වන තෙක් ඇගේ පෙම්වතා විසින් වීඩියෝ ඇමතුම් වල රැඳී සිටිමින් රුගත කරන දර්ශන දෙස බලා සිට ඇය සංකල්පගේ අතින් ඇල්ලුවොත් වැළඳ ගැනීමක් සිදු වුවහොත් අදාළ පුද්ගලයා විසින් දුෂේනිට කතා කොට පැය ගණන් ඉතා පහත් ලෙස බණිමින් රණ්ඩු වීම දිගින් දිගට සිදුවිය. එවැනි අවස්ථා 30කට වැඩි වාර ගණනක් ඇය එක්වරම දර්ශන තලින් පිටව ගිය බව නළු නිලියන්ට සේම තාක්ෂණ ශිල්පීන්ටද රහසක් නොවේ. ඒ ඇයට තවදුරටත් වැඩ කිරීමට මානසිකත්වයක් නොමැති බව පවසමින්ය. එසේගේ අවස්ථා කිහිපයකදීම ඇය නැවත රුගත කිරීම සඳහා පැමිණියේ සති 2-3කට පසුවය. ඇතැම් අවස්ථාවල නාලිකාවට එපිසෝඩ් ලබා දීමට නොහැකි වීම මත ඇයගේ කුරුණෑගල නිවසටද ගොස් බැගාපත් වී අපගේ වාහන වලින් ඇය රැගෙන අවස්ථා බොහෝය. ඒ කිසිවක් සිදු වූයේ අපගේවත් අනෙකුත් ශිල්පීන්ගේවත් වරදින් නොව ඇගේ පෞද්ගලික ප්‍රශ්න මතය. තවත් බොහෝ දේ ලිවීමට තිබුණද මා එය සටහන් නොකරන්නේ ඇය රංගන ශිල්පිනියක් කිරීම සඳහා මූලික අඩිතාලම දැමූ අධ්‍යක්ෂකවරයා වශයෙන් ඇය අවස්ථාවට පත් කිරීමට පෞද්ගලිකව කිසිදු අවශ්‍යතාවක් මට නොමැති බැවින් හා අප වැදගත් ලෙස මේ ක්ෂේත්‍රය තුළ රැඳී සිටින බැවින්ය. ඒත් ඇය FB තුළ දැමූ අසනීපය මත දින 2ක් ඉල්ලූ බව කියන කතාන්දරය ඇසුරේ මේ සටහන නොතබා සිටින්නට නොහැකි විය. ඇය සඳහන් කරන දින උදෑසන දුරකථන ඇමතුමක් කරා සිදු වූ ගැටුමක් මත ඇය උදෑසන 8ට පැමිණ 12:45ට පමණ පිටව ගියේ ගෙදරට ටිකක් ගිහින් එන්නම් බව කියාය. ඒ නික්ම යාමට අද උදෑසන වනතෙක් ඇව සම්බන්ධ කර ගැනීමට අපට නොහැකි විය. අවසානයේ කිසිවක් කරන්නට නොහැකි තැන සහාය අධ්‍යක්ෂක FB පණිවිඩයක පළ කළේ තවදුරටත් රූපගත කිරීමට නොහැකි වූහොත් නාට්‍ය පෙන්වීමට නොහැකි වටපිටාවකය. ඊට පෙර දුෂේනි අවස්ථා 31කදීද අප අවස්ථාවට පත් කළ බව ඇයට අමතකව තිබීම කනගාටුවට කරුණකි. හිතවත් දුෂේනිට කියන්නට ඇත්තේ ඔබේ හදවතට තට්ටු කර සත්‍ය වශයෙන්ම පසුගිය මාස කිහිපය තුළ සිදු වූ සිදුවීම් සිදු වූයේ අපේ වැරදි මතද නැත්නම් ඔබේ පෞද්ගලික ප්‍රශ්න මතද කියා අසා දැනගන්නා ලෙසයි. මායාවී නාට්‍යයට ඔබ යෝජනා වන අවස්ථාවේ මගේ හිතවත් අධ්‍යක්ෂකවරුන් නිෂ්පාදන කළමනාකාරවරුන් මට දිගින් දිගටම කතා කොට දුෂේනි ගන්නට නම් එපා කියා අවවාද කළේ ඇයත් ඇගේ පෙම්වතත් නිර්මාණවලට දෙන වදය පහදා දෙමිනි. එවැනි වටපිටාවකත් මා දුෂේනිව සම්බන්ධ කරගත්තේ ඇගේ පළමු අධ්‍යක්ෂක වන මටවත් මගේ නිර්මාණයටවත් මහේෂ් රත්සර මහතාටවත් ඇය අසාධාරණයක් නොකරාවී යන විශ්වාසයෙනි. ඒත් ඒ විශ්වාසය ඔබ විඳින උමුවේ කෙසේද කියා තවමත් මට සිතා ගැනීමට නොහැකිය. ආදරණීය ප්‍රේක්ෂක ඔබට හිතයිශී වෙනස් වීමෙන් යම් අසාධාරණයක් සිදු වූවා නම් මහා මහේෂ් රත්සර මහතා රංගන ශිල්පීන් හා සියලු ශිල්පිනියන් වෙනුවෙන් සමාව ඉල්ලා සිටිමු. සිදු වූ ඇතැම් කිව නොහැකි සිදුවීම් තවදුරටත් දරා ගැනීමට නොහැකි නිසායි ඇය ඉවත් කිරීමට සිදු වූයේ. සැබවින්ම ඒ ඉවත් කිරීමකට වඩා නාට්‍ය පවත්වාගෙන යාමට අපට ගත හැකිව තිබූ අවසන් විසඳුමයි. ඒ තීරණය නොවන්නට මේ සතියේ සිටම මායාවී විකාශය වීම නතර වීමට ඉඩ තිබුණි. එමෙන්ම ඇගේ අක්‍රමවත් වැඩපිළිවෙල නිසා අනෙකුත් රංගන ශිල්පීන්ටද සිදු වූ අපහසුතා කොතෙක්ද? ඔබ දර්ශන තලයට එන තෙක් ප්‍රවීණ රංගන ශිල්පීන් බලා සිටි වාර ගණන කොතරම්ද? එමෙන්ම ඔබේ චර්යාව නිසා රංගන ශිල්පීන් ශිල්පිනියන්ට සේම සාමාන්‍ය සේවකයින්ටද වැටුප් අහිමි වූ දින ගණන දන්නවාද? මෙම මායාවී කතාව ගොඩනැගූ මහේෂ් රත්සර මදුමාරච්චි මහතාට ඔබ නිසා පිටපත 13 වතාවක් සංශෝධනය කිරීමට සිදු වූ අතර ඔබ එනතෙක් අතුරු පිටපතක්ද රචනා කිරීමටද ඔහුට සිදු විය. ඒ සඳහා සමස්ත නාට්‍ය කණ්ඩායම සේම අදාළ අනෙකුත් පාර්ශවයන්ද සාක්ෂි දරනු ඇත. එමෙන්ම දුෂේනිගේ අසත්‍ය පුවතින් කම්පා වූ මා ඔබෙන් ගෞරවයෙන් ඉල්ලා සිටින්නේ අවසන් කාලය තුල ඇය වැඩ කළ අනෙකුත් නිර්මාණයන්හි ශිල්පීන්ගෙන් ඇගේ හැසිරීම පිළිබඳව සොයා බලන ලෙසයි. එවිට ඔබට සත්‍ය සිදුවීම් තේරුම් ගැනීමට හැකියවනු ඇති බවට මම විශ්වාස කරමි. සමාවෙන්න ආදරණීය ප්‍රේක්ෂකයනි, ඔබට සිදු වූ අපහසුතාවට
එහෙත් මහේෂ් රත්සර මහතා මා ඇතුළු සියලු ශිල්පීන් විශ්වාස කර අපගේ බලවත් ඉල්ලීම පිට හිතාශී චරිතය බාරගත් ජනප්‍රිය ශිල්පිනිය විසින් එම චරිතයට ඉහළ සාධාරණයක් කරමින් ඔබේ ආදරය දිනාගන්නා බවට අප තුළ ප්‍රබල විශ්වාසයක් වෙයි. එමෙන්ම අපගේ ඉල්ලීම මත ආදරණීය ප්‍රේක්ෂකයන් වෙනුවෙන් හිතාශී චරිතය බාරගත් එම ශිල්පිනියට අපගේ ගෞරවනීය ස්තුතිය පුද කරමි. එසේම මේ සියලු කරදර අභිමුවද අප සමග වුන් අපේ නළුනිලි කැලට ගෞරවයත් ස්තුතියත් පුද කරමි. මම සඳුන් රාජකරුණා මායාවී අධ්‍යක්ෂ සියලු ශිල්පීන් වෙනුවෙන්. පසු සටහන තුෂේනි ඔබ සමග කිසිදු අමනාපයක් නොමැත. ඊයේ ඔබ සමග කළ දුරකථන සංවාදයේදී පැවසූ පරිදි ලක්ෂ 30කට වඩා පාඩු වුවද ඔබ වෙනුවෙන් ඒද දරා ගැනීමට අප සූදානම්. නාට්‍ය තවදුරටත් ඔබ නිසා පවත්වාගෙන යාමට නොහැකි නිසායි මෙවැනි තීරණයකට ඒමට අපට සිදු වූවේ. හැකිනම් අවසන් වර අප සමග කළ විනාඩි 22ක දුරකථන සංවාදයේද සමාජ මාධ්‍යට මුදාහරින ලෙස කාරුණිකව ඉල්ලා සිටිනවා. ඔබගේ වටිනා අදහස් පහතින් කමෙන්ට් කරගෙන යන්නත් අමතක කරන්න එපා.